හායි යාළුවනේ, ටෙක්සාදිය වෙතින් ගෙනෙන Excel 5 minute lesson series එකේ episode 5 එකට සාදරයෙන් පිළිගන්නවා. කලින් episode එකෙන් අපි තප්පරෙන් ගණන් එකතු කරන auto sum tricks එක ඉගෙන ගත්තා නේද? අද අපි බලමු Excel වල ඕනෑම calculator එකකින් කරන මූලික ගණිත කර්ම 4. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. ඊටාම සරලව කරන්නේ කොහොමද කියලා. මුලින්ම මතක තියාගන්න ඕන ඊටාමත් වටිනා නීතියක් තියෙනවා. Excel වල ඕනෑම ෆෝමියුලා එකක් හදන්න කලින් අපි සෙල් එක ඇතුලේ සමාන ලකුණ අනිවාර්යයෙන්ම ටයිප් කරන්න ඕන. සෙල් එක ඇතුලේ මේ විදිහට මෙන්න මේවට පේනවා ඇති සමාන ලකුණ ටයිප් කරන්නම ඕන. හරි, අපි දැන් බලමු එකතු කිරීම සහ අඩු කිරීම, කියන්නේ ප්ලස් මයිනස් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේ A1 සෙල් එකේ මම 100 කියලා ටයිප් කරගන්නවා, B1 සෙල් එකේ 50 කියලා ටයිප් කරගන්නවා. එතකොට මට මේ C1 එකට මේක එකතුව, මේ දෙකේ A1 වලයි B1 වලයි එකතුව හොයාගන්න ඕන. එතකොට අපි මුලින්ම කරන්නේ සමානයි A1 කීබෝඩ් එකේ වාට ගිහිල්ලා ප්ලස් ලකුණ මේ විදිහට ක්ලික් කරලා A1 B1 ගහලා එන්ටර් කරන්න ඕන. එන්ටර් කරාට පස්සේ වාට මේ උත්තරය ඇවිල්ලා තියෙනවා 150යි කියලා. 100 එකතු කිරීම 50, 150. ඒ විදිහටම මයිනස් එක කියන්නේ අඩු කිරීම සමානයි A1 වලින් අඩු කරනවා B1 එක. ඔයාලට පේනවා ඇති මම B1 මේ විදිහට දා ගන්නවා. එතකොට උත්තරේ එනවා 50යි කියලා. ඉතින් මේ විදිහට ඔයාලට එකතු කිරීම අඩු කිරීම ගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු ಗುಣ කරන්නේ සහ බෙදන්නේ කොහොමද කියලා. මෙතනදී ගොඩක් අයට වර්ධින තැනක් තියෙනවා. Excel වල ಗುಣ කරන්න අර අපි සාමාන්‍ය ගණිත කර්ම වලදී භාවිත කරන මේ x අකුරේ හැටි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ තරු සලකුණ. එයාට පේන ඇති. එතන මේ තියෙන තරු සලකුණ තමයි ಗುಣ කිරීමක් විදිහට පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි බෙදීම කියන සාමාන්‍ය ගණිත කර්මයේදී අපි භාවිත කරන බෙදීමේ ලකුණ වෙනුවට මෙතනදී පාවිච්චි කරන්නේ ස්ලෑෂ් එක. ඒ කියන්නේ වල පේන ඇති මෙන්න මේ ඇල ඉර ඒක තමයි පාවිච්චි කරන්නේ. හරි, අපි දැන් බලමු ಗುಣ කරන්නේ කොහොමද කියලා. මම මේ විදිහටම C1 සෙල් එකට ಗುಣ කිරීම ගන්න යන්නේ. සමානයි A1 කීබෝඩ් එකේ ಗುಣ කිරීමේ ලකුණ, කියන්නේ මේ තරුව වැඩි කිරීම B1 ගහලා එන්ටර් කරාට පස්සේ උත්තරේ එනවා 5000යි කියලා. 100 වැඩි කිරීම 50 5000යි. ඒ වගේම තමයි බෙදීම. බෙදීම බලන්නේ සමානයි A1 බෙදීම B1. ඒ කියන්නේ 100 බෙදීම 50. උත්තරේ එනවා එන්ටර් කරාට පස්සේ 2යි කියලා. ඊළඟට බලන්න මෙන්න මේක තමයි Excel වල තියෙන සුපිරිම වාසිය වෙන්නේ. අපි නිකම්ම ඉලක්කමක් ටයිප් නොකර සෙල් එකක් සිලෙක්ට් කරලා ෆෝමියුලා හදපු නිසා මුල් සෙල් එකේ තියෙන අගය 100 වෙනස් කරපු ගමන්, ඒ කියන්නේ මේ 100 වෙනකොට මම 500 දාගෙන බලනවා. අර අතන අපි සොයාගත්තු ඒ කියන්නේ ಗುಣ කිරීම බෙදීම ආන්සර් දෙක ඔටෝම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔටෝම අප්ඩේට් වෙන උත්තර දෙක. ඉතින් මේ විදිහට ඔයාට ඕනම විදිහක ලොකු ගාණක් පොඩි ගාණක් තප්පරෙන් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ අපි අර A1 B1 මේ සෙල් එක වෙනස් කරද්දී අර ඔටෝම C එකේ ಗುಣ කිරීම, D එකේ බෙදීම ඔටෝම වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන සුපිරිම වාසිය වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මේ වගේ ලොකු ටේබල් එකක තියෙන ගණන් ඕනම දෙයකට ෆෝමියුලා එකක් දාලා බලන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අද සරල ගණිත කර්ම 4 කරගන්න හැටි ඉගෙන ගත්තා. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන 4. අපි ඊළඟ එපිසෝඩ් 6 එකෙන් බලමු පැය ගණන් යන numbers, dates ඔය ඩ්‍රැග් කරලා ක්ලික් එකකින් auto fill කරන auto fill magic tricks එක ගැන. වීඩියෝ එකට like කරන්න, යාළුවන්ට share කරන්න, ඒ වගේම ටෙක්සාදිය channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.